නිතු එයාලගේ වෙඩින් ෆොටෝ එක ගෙනත් පොත්‍රාක්කේ මැඩින් තිබුවා. මෙතන හොඳයි නේද ලසිත්? හා එතන හොඳයි වගේ. මේක දිහා බලන් ඉන්නකොට හරිම ආසයි. එදා ඔයා හරිම ලස්සනයි. මට හිතුණා මම තමයි luckiest man in the world කියලා. ලසිත් නෙතුව තුරුල් කරගත්තා. ඔයත් එදා හරි ලස්සනයි ලසිත්. දන්නවද එදා දෙව්මි කියපු දේ? එයා කිව්වා ඔයා වගේ පුතෙක් අපිට හැදුනොත් එයාට කවදා හරි ඉපදෙන දුව අපේ පුතාට දෙනවා කියලා. අපේ පුතා? ඒ කියන්නේ අද ප්ලෑන් එක අපේ පුතෙක් හදන එකද? මේ දැම්මමද? ලසිත් අහපු විදියට නිතුට පොඩ්ඩක් ලැජ්ජත් හිතුණා. නෑ අනේ. අද අපේ ප්ලෑන් එක මගේ පොත් ටික අන්පැක් කරන එකනේ. නිතු hina වෙවි කිව්වා. හැබැයි අර ප්ලෑන් එක කල් දාන්නේ පොත් ටික අස් කරලා ඉවර වෙනකම් විතරයි. හරිද? ඔහු පොත් කීපයක් අතට ගත්තා. මේ පොත් ගුඩට ඔය රාක්කෙ මදි වෙයි නේද? එහෙම වුණොත් පස්සේ තව රාක්කයක් ගනිමු නේද? වෙඩින් එකට කලින් මම ඉස්සර වෙලාම පැක් කරේ මේ පොත්. අම්මා ඒත් hina වුණා. දෑවැද්ද දෙන්නේ පොත් වලින් කියලා නැන්දම්මා හිතාවිනි කියලා. මේ සමහර පොත් මටත් ඉස්සර තිබුණනේ නේතු. මෙන්න මේ පොත නම් තාත්තා මගේ උපන්දිනයකට අරන් දුන්නා. කතාව තාමත් මතකයි. මම 10 සැරයකටත් වඩා කියවලා ඇති. ඔහු පොත පෙරලනකොට පොත ඇතුලේ තිබුණු ෆොටෝ එකක් පිහාඹල ගිහින් බිමට වැටුණා. නිතු ඒ ෆොටෝ එක අහුලා ගත්තේ හරිම ඉක්මනට. එයා ඒක දිහා බලලා තනියම hina වෙලා ඒක පොත ඇතුලට දැම්මා. ටිකකින් ආපහු අතට අරගෙන hina වෙවි ටිකක් බලන් ඉඳලා ආයෙ ඇතුලට දැම්මා. ඒ කවුද නිතු? ඔයා දැනගත්තට වැඩක් නැති කෙනෙක්. ෂුවර් එකටම ඔයාගේ ඉස්සර බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඇති. බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙවෙයි යන්නේ. හිටපු එකනෝ බොයිෆ්‍රෙන්ඩ්. මෙයාට මම හරි ආදරෙයි. ඇයට hina ආවා. ආදරේ නම් ඔයාලා බ්‍රේක්අප් වුණේ ඇයි නිතු? බ්‍රේක්අප් වෙන්න නම් යාළු වෙලා ඉන්න ඕනනේ. ඇය කිව්වේ සැහැල්ලුවෙන්. යාළු නැත්නම් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්නේ කොහොමද? ඔහුත් බිමින් වාඩි වුණා. මම ආදරෙන් හිටියා. මගේ ඉමැජිනරි ලෝකේ. මොන උපබ්‍රංශ කතාවක්ද? කෙල්ලෙක් කොල්ලෙක්ව හිතේ මවාගෙන ඔච්චර ආදරය කරන්න මොකටද? ඒ මිනිස්සයා ෂාරුක් ખાන්ද? ඒ කාලේ නම් හිතුනේ ඊටත් වඩා ලස්සන ඇති කියලා. එහෙනම් නෙතු මට ඒ ෆොටෝ එක බලන්නම ඕන. ඇයි ඒ? කවදා හරි ඔය මිනිස්සයා අපිට කොහෙදි හරි හම්බ වුණොත් මටත් ඔය ෂාරුක් ખાන්ව අඳුරගන්න පුළුවන්නේ. එහෙම හම්බ වුණා කියලා ඒ ෆොටෝ එකේ ඉන්න කෙනා ඔයා තියා මමවත් අඳුරන්නේ නෑ ලසිත්. 4 බීරි කතාවක් නෙමේක. ඉතින් ඔයා මොකටද දන්නේ නැති අයගේ ෆොටෝ තියාන් ඉන්නේ? ඔහුට ඉබේම නැගිට්ටුණා. ඔන්න බලන්න ඕන්නම්. ඔහු ෆොටෝ එක දිහා හොඳට බැලුවා. අනිත් පැත්ත හරවලත් බැලුවා. ඔයාට කොයින්ද මේක? ඇයි ලසිත්? ඔයා තරහිනුත් වගේ. ඔය කවුද කියලා ඔයා දන්නවද? නිතුට පුදුමයි. ඔයාට මේක කවුද දුන්නේ? ඔහු ඇව්වේ ටිකක් සද්දෙන්. කවුරුවත් දුන්නේ නැහැ. මම හොයාගත්ත ලසිත්. හරි. එහෙනම් හොයාගත්ත හැටි කියන්නකෝ දැන්. ඇගේ මතකය ඈතට ගියා. සමනල්ලු වගේ නිදහසේ හිටපු අතීතයටම පියාඹල ගියා. ඉස්කෝලේ කාලේ කියන්නේ හැමෝගෙම ලස්සනම කාලේ. ඉස්කෝලේ ඇරිලා එදත් දෙව්මි එක්ක නිතු බස් එකට ඇවිදන් ආවේ වෙනද වගේමයි. මේ බලන්න දෙව්මි. නිතු පේව්මන්ට් එකේ තිබුණු ෆොටෝ එකක් අහුලා ගත්තා. අනේ හරිම කියුට්. මේ කවුද? පාරෙන් අහුලා ගත්තාම කවුද දල්න්නේ කොහොමද? බලමු විස්තරයක් තියනවද කියලා. නමක් නෑනි. ඔය දිනයක් නේද තියෙන්නේ? ෆොටෝ එක ගනිපු දවස වෙන්නේ නැති නේද? ඉන්නකෝ දෙව්මි. අපි මේකෙන් මෙයාගේ දැන් වයස ගෙස් කරමු. නෙතු ගාන හැදුවා. ඒ කියන්නේ මේ කොල්ලට අවුරුදු 18ක් විතර දැන්. අම්මෝ දැන් නම් නළුවෙක් වගේ ඇති ෂූර් එකටම. මට දැනටමත් ක්‍රෂ් එකක් හැදිලායි තියෙන්නේ. මටත් එහෙමයි නෙතු. මට මේක ඕන. දෙව්මි ෆොටෝ එක දැහැගත්තා. මමයි දැක්කේ. මටයි අයිති. පොඩි එවුන් වගේ රණ්ඩු වෙලා අන්තිමේ නෙතුට ඒක ලැබුණා. මාර වැඩේ. කොහොම හරි කොල්ලව හොයාගත්තුත් එයාව බෙදා ගන්න අපි දෙන්නට මරා ගන්නයි වෙන්නේ. යාළුව දෙන්න එක්ක පාරේ ආවේ hina වෙවි. නෙතු තමන් දිහා බලාගෙන ඉන්න ලසිත් දිහා බැලුවා.
ඔයා දන්නවද ලසිත් ඊට පස්සේ අපි දකින කොල්ලන්ගේ මූණ බලලා මේ ෆොටෝ එකේ මූණ වලට සමානකම් බලන්න පටන් ගත්තා. ඔයා දන්නේ නෑ අපිට ඒකෙන් තිබුණ ජොලිය. ජොලි? ලසිත් ඇහුවේ සවුත්තුවට වගේ. ඔව්වනේ හරි ජොලි. අපි කොල්ලන්ගේ මූණ දිහා හොඳට බලනකොට ඒ කොල්ලෝ අපේ දිහා බලන්නේ හරි ආඩම්බරෙන්. අන්තිමේ අපි දෙන්න ඇති වෙනකම් hina වෙනකොට අර ආඩම්බරේ කැලේ. එයාලගේ මූණ රතු වෙලා. අපි විතරනේ දන්නේ අපි hina වුනේ යාළට නෙවෙයි කියලා. ඔන්න ඕක තමයි ওই ෆොටෝ එකේ ඉතිහාසය. ඔය තමයි ලසිත් මගේ ක්‍රෂ් එක. ඇය ලස්සනද hina වුණා. ක්‍රෂ් එක. ඔහුට හයියෙන් hina ගියා. මේ මොකද මේ? තරහෙන් වගේ හිටපු ඔයා මොකද දැන් මේ hina වෙන්නේ? අපිට ක්‍රෂ් හැදෙන්න බැරිද ලසිත්? ඇයි බැරි? මෙහෙ එන්නකෝ නැතු. ඔහු ආදරෙන් කිව්වා. මොකද ලසිත් මේ? ඔයාට වෙනදටත් වඩා ආදරේ හිතුණා. ඇයි ඒ? නෙතුගේ මූණේ තිබුණේ ලොකු ප්‍රශ්නාර්ථ ලකුණක්. ඔයා දන්නවද ඔය ෆොටෝ එකේ ඉන්නේ කවුද කියලා? ඒ මම නෙතු. වචන දාස් ගානකින්වත් කියලා ඉවර කරන්න බැරි තරම් දේවල් හිතට ආවත් නෙතු ඒ මොහොතේ ගොළු වුණා. කිසිවක්ම නොකියපු ඇය ෆොටෝ එක ඉල්ලගෙන පපුවට තුරුල් කරගත්තා. හිත ඇතුලේ ආදරෙත් එක්ක කඳුළු පොඩ්ඩකුත් මුසු වුණා. අපේ ගෙදර ගම් වතුරට යට වුණාට පස්සේ ඔච්චරයි මට පොඩි කාලේ ෆොටෝ එකකට ඉතුරු වෙලා තිබුණේ. ඒත් ඒක මම ඉස්කෝලේට ගෙනහිල්ලා මගේදී පොත ඇතුලෙන් හැලිලා නැති වුණා. මම ඕක හරියට හෙව්වා නෙතු. ඔහු අයට අත දීලා නැගිට්ටෙව්වා. මම ඔයාට ඉස්සර ඉඳන්ම ආදරේ කරලා හැනම්. හරිම පුදුමයි ලසිත්. අදහන්න බැරි ගානට පුදුමයි. අන්තිමට බැරුවම මගේ පළවෙනි ක්‍රෂ් එකත් ඔයා. සමහර දේවල් වෙන විදිහ අපිට හිතා ගන්නවත් බැරි තරම් අමුතුයි නේද නෙතු? ඔහු එගේ දිලිසෙන ඇස් දිහා බලන් හිටියේ හරි ආදරෙන්. ඒ හිතා ගන්නවත් බැරි දෙයට මම හරිම ආසයි. හරිම ආදරෙයි. මමත් ඔයාට වෙනදටත් වඩා ආදරෙයි ලසිත්. නෙතු ලසිට්ට තුරුල් වෙලා ඇස් පියාගත්තා. ගොඩාක් කාලයක් තිස්සේ දැනගෙන හිටපු කෙනෙක්ගේ පපුව ගැහෙන සද්දේ හරිම සතුටෙන් අහගෙන සනීපට ඒ සද්දේ වින්දා. දැනුයි මතක් උනේ. කොහොමද දියුමි මේ කතාව දැනගත්තොත්? වැඩක් නෑ. ඔයාලගේ ශාරුක් ખાන් දැන් මැරිඩ් නේ. කවුද ශාරුක් ખાන්? ඇයි අර දියුමිගේ දුව දෙන්න පුටෙක් හදන ශාරුක් ખાන්? ඒ ශාරුක් ખાන්ද ලසිත්? ඔව් නිතු. එයා තමයි. දැන් මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න අපිට වෙලාව හරි නේද?